මගේ ආදරණීය යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. හුඟ දවසකට පස්සේ තමයි මං ඔයාලත් එක්ක එකතු වෙන්නේ. කාර්යබහුලම දවස් දෙකක් ගෙවුන විදිය තමයි ඔයාලත් එක්ක මේ විදියට අරගෙන ඉන්නේ. අපේ චූටි දෝනිගේ ඉස්කෝලේ බත්ති ගීත තැනක තිබුණා. ඉතින් මේකට කලින් දවසේ එයාගේ පුහුණු වීම් වලට ගිහිල්ලා ඒ දවසේ ගෙවුන හැටි තමයි මේ. ගොඩාක් කාර්යබහුල විදිහට තමයි ඒ දවස් දෙක නම් ගෙවුනේ. මොකද එයා ඉස්කෝලේට එක්කන් යනවා, ආය හවස පුහුණු වීම් වලට එක්කන් යනවා. එයාගේ ඇඳුම් පැළඳුම්, එතකොට බත්ති ගීත නිසා ඉස්කෝලේ ඒ තියෙන දේවල් ඒ ගොඩාක් එක දිගටම යෙදුනා. මේ බත්ති ගීත තියෙන දවසේ උදේ මම එයාව ඉස්කෝලේට දාලා ඇවිල්ලා එයාගේ ළමා සාරිය සරසන්න අපි නෙළුම් මල් ග්ලිටර් සීට් වලින් කැපුවේ. ඉතින් ටිකක් මම ගෙදර අරන් ආවා. මල් 6ක් වගේ මම කපන් එන්නම් කියලා. ඉතින් ඒ ටික කැපුවා. ඒ ටික කපලා මම ඒ ටික ලෑස්ති කරලා මම මේ දවස්වල කරන සුපුරුදු රාජකාරිය කරා. ඒ තමයි යාළුවනේ මම මේ දවස්වල මගේ මිදුල සුද්ධ කරන ගමන් තමයි ඉන්නේ. මොකද පහුගිය කාලේ එක දිගටම වැස්ස නිසා හැම තැනම තනකොළ වැවිලා. ඉතින් මගේ මල් ගස් අතරත් තනකොළ වැවිලා ඒවා සුද්ධ කරලා මේ දවස්වල වත්ත ලස්සන කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වැඩ අස්සෙම ඒ දේත් කරලා මම දැන් තව ටිකකින් දෝනිව එක්කන් එන්න ඉස්කෝලේට යන්න ඕනේ. මම මේ උදේ කපපු මල් ටිකක් දීලා චූටි දෝනිවත් එක්කගෙන එනවා. මොකද ආපහු යන්න එපෙයි, අද බත්ති ගීතනේ. හවස 4:00 වෙනකොට අපි ඉස්කෝලේට යන්න ඕනේ. මේ බලන්නකෝ මල් ගස් අතර තියෙන කැලෑව සුද්ධ කරලා මේ විදිහට තිබ්බාම ගොඩක් ලස්සනයි නේද? ඔන්න මග බලාගෙන ඉන්නවා මං එනකන්. අද නම් හරිම මහන්සි පාටයි. මම යනකොටත් ඉස්කෝලේ අනිත් දරුවන්ගේ අම්මලා ඇවිල්ලා ඉතුරු වැඩ කටයුතු කරන ගමන් බත්ති ගීත තරඟ තියෙන තැන මේ විදිහට ලෑස්ති කරලා අපේ චූටි බබාලගේ බත්ති ගීතය ආයෙ පාරක් ටීචර්ට කියවලා බලන්න ඕන වුණා. ඉතින් ඒ හින්දා යාළුව ටිකක් තියාගත්තා. මෙයාලා තාම පුංචි පැටවුනේ. ඒ නිසා ටිකක් අමාරුයි එක විදිහකට හසුරුවා ගන්න. ඒ ටීචර්ට ගොඩක් ස්තුතියි. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපේ දරුවන්ගේ දක්ෂකම් මේ විදිහට හඳුනාගෙන එයාලට ඒ අවස්ථාවන් ලබා දෙනවට. ඔන්න ඉතින් අපි ගෙදර ආවා. දැන් ඉතින් ඉක්මනින් රැයට කෑම හදලා ලෑස්ති වෙලා යන්න ඕනේ. මහත්තයා අපිව ඉස්කෝලේට දාලා එන්නම් කිව්වා. ඉතින් ඉක්මනින් ලෑස්ති වුණා. 4:00 වෙද්දි ඉන්න ඕනේ. අද මහත්තයාට එන්න වෙන්නේ නැහැ. ලොකු තාත්තගේ 7 දවසේ පින්කම. එයා එහෙ යනවා පුතත් එක්ක.
අපි ඉස්කෝලේට ආවා. මේ වැඩසටහන සාර්ථක කරගන්න දෙමව්පියෝ, ගුරුවරු, දරුවෝ ගොඩාක් මහන්සි වුණා. ඒ වගේම ලොකු උනන්දුවකින් වැඩ කටයුතු කරා. ලස්සන වැඩසටහනක්. ඔයාලා දිගටම බලන්නකෝ. මම අර ගෙදරින් කපාගත්තේ ග්ලිටර් සීට් වලින් නෙළුම් මල්. ඉතින් අපි ඒ වගෙන් අපේ පන්තියේ දරුවන්ගේ ළමා සාරිය මේ විදියට ලස්සන කරගත්තා. අපේ චූටි දෝනිගේ පන්තියේ දරුවෝ ටික එයාලට වාඩි වෙන්න කියලා තියෙන තැනට වාඩි වෙන්න තමයි මේ යන්නේ. එයාලා දැන් ලෑස්ති වෙලා හැම ඉවරයි. පුංචි මූණු වල තියෙන ලස්සන හිනාව. එයාලා හරි සතුටින් තමයි මේ දෙයට සහභාගී වුනේ. ඔන්න ඉතින් මෙතන ඉඳන් එයාලගේ ලස්සන බත්ති ගීත ඔයාලා බලන්න. ගිහින් එන්නම්. බුදු සරණයි. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. අනුග්‍රහයක් අවශ්‍ය වුණා. අපිට ඕන වුණා අපේ දරුවන්ට එයාලගේ
Itu benar. Ah, benar.